මතක තියාගන්න ප්‍රොඩක්ට් එකේ හෝ සර්විස් එකේ ක්වොලිටි එක මත තමයි මේ ඔක්කොම තීරණය වෙන්නේ. මිනිස්සෙක් වුණත් එහෙමයි. ඔයාට යාළුවෝ රැඳෙන්නේ යාළුවෝ ඔයත් එක්ක ඉන්නේ වාගේ ක්වොලිටිස් එක්ක. ඔයා නිකන් මූණට පෙන්නලා එක අර ටික කාලයක් ගියාම සමහරු තරහ වෙන්නේ අපෝ ඌණ හරියන්නේ නැහැ බා. මූණට පෙන්නන්නේ එකක්. ක්‍රියා කරනවා වෙන විදියකට. කාලයක් යනකොට ඕන මිනිස්සෙකුට තේරෙනවා මෙයා හරියන්නේ නැති බව. සම්බන්ධතාවලදීත් ඕක තමයි යන්නේ. දැක්කාම මූණ හරි ලස්සනයි. ටික දවසක් ආශ්‍රය කරනකොට තේරෙන්නේ මේ මේක යකින්නියක් කියලා. ඊට පස්සේ මොකද්ද? මගේ පපුවේ හිලා. අපේ අම්මා කැමති නේ. ඔයාගේ අපේ කුල ප්‍රශ්නයක් තියෙනවලු. දානවා. ඒකයි කියන්නේ ගෑල් ළමයි පිරිළමයි දෙගොල්ලොන්ටම ඕනවට වඩා දේවල් වලදී හදිස්සි වෙන්න එපා කියලා. ඒක ඔළුවේ තියාගන්න. හරිද? ඕනවට වඩා දේවල් හදිස්සි වෙන්න එපා. ගෑල් ළමයි නම් ගොඩාක් පසුතැවෙනවා. මොකද යාළු වෙච්ච ගමන් තීරණය කරලා ඉවරයි. ආ රයිට් මෙයා කසාද බඳිනවා. අපි දෙන්න වයසට යනකොට ඔයා හැරමිට්ටෙන් යනවා. මං හැරමිට්ටේට පයින් ගහනවා. ඒ කියන්නේ සමහරු ඈතටම හිතලා ඉවරයි. මං කියන්නේ ඉච්චර දුරට හිතන්න එපා. චූට්ටක් ඉන්න. අහපු ෂණේම්ම ආන්සර්ස් දෙන්න එපා. පොඩ්ඩක් බලන්න ඕනි. හැසිරීම මොනවද? ක්‍රියාකලාප මොනවද? ඒවා පොඩ්ඩක් බැලෙන්න ඕනේ.